my party, we're just getting started. A life is a dream or a nightmare. අයිබෝවන් ඉතින් 2026 අවුරුද්දේ මොකද වෙන්නේ හැමෝටම සුබ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඉතින් ඔයාලා දකින්න ඇති thumbnail එකේ දැක්ක විදියට ඔයාලා හරි ඒ තමයි මේක අවුරුදු ගාණක් මහන්සිලා කට්ට කාලා ඔන්න ඉතින් ගත්තා 2024 අලුත්ම අලුත් වැගන්නාර එකක් ඉතින් අපි මුලින්ම කතා කරමු ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ මුලින්ම ආව දකින්නේ ඇහැරෙන YouTube channel එකේනේ මේට අවුරුදු 4ක් කලින් හරියට මේ අප්‍රේල් 28 වෙනිදාද අවුරුදු 5යි ඇහැරෙන්න YouTube channel එකට මගේ YouTube content creating ජීවිතේ පටන් ගන්නවා. ඉතින් ඒ ජීවිතය ඇතුලේ අවුරුදු 4කට ලඟ වෙන්න ආසන්න කාලයක් කට්ට කාලා ගත්ත මගේ first vehicle එක පළවෙනි වාහනේ තමයි මෙන්න මේ තියෙන 2024 වගන්නාර එකක්. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. මුලින්ම අපි 2024 මේ වගන්නාර එකේ අපි කතා කරමු මේ ස්පෙસિෆිකේෂන්ස් ටික ගැන, ඒ කියන්නේ ෆීචර්ස් ගැන. දැන් අර මම එහෙම කියද්දි මට නිකන් අර vehicle hub එක කරනවා කියන ෆීලිං එක නෑ. අතන එහෙම ගන්න නෙමෙයි. මම ගත්ත වාහනේ මුලින්ම ඔයාලට නැත්නම් වීඩියෝ එකක් දාන්න බෑ. මේක 2024 වැගන්නාර එකක්. මේක මම ගත්තේ ඇත්තටම මම LC එකක් ඕපන් කරලා ඩිරෙක්ට්ම තමයි ගත්තේ ජපානෙන්. මේ ලංකාවේ තිබ්බ සේල් එකකින් නෙමෙයි ගත්තේ. මම LC එකක් ඕපන් කරලා අපිට ගෙන්න ගන්න පුළුවන් වාහන. එතකොට අර අතරමැදියක් අවශ්‍ය වෙන්නේ නෑ. එතකොට අපිට පුළුවන් කෙලින්ම ජපානයේ මෝඩ් එක දාලා මෙහෙට ගෙන්න ගන්න. මම ඒ ක්‍රමෙන් තමයි ගෙනාවේ. මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. හරි. ඉතින් මේක මම ගද්දී සාමාන්‍යයෙන් කිලෝමීටර් 2000ක් විතර තමයි මේකේ දුවලා තිබ්බේ ජපානයෙන්. මොකද අපි බ්‍රෑන්ඩ් නිව් වෙහිකල්ස් කියවට ඇත්තටම ජපානයේ පොඩි ගානක් හරි දුප් වාහන තමයි අපි ලංකාවට එන්නේ. නැතු අර කම්පැනිම මැනුෆැක්චර් කරලා අර බොරුවට thumbnail එකේ බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් ගත්ත එහෙම වාහන නෑ. ගොඩක් කට්ටිය දානවා thumbnails වල එහා පැත්තෙන් ගෑල්ලා මේ වැඩි කරගෙන මෙහා පැත්තෙන් දානවා. එහෙම නෙමෙයි. ඇත්තම වාහනයක් ගත්තොත් ජපානයේ කීයක් හරි මයිලේජ් එක දුවලා තමයි මේ ලංකාවට එවන්නේ. නැත්නම් අර ගෙඩි පිටින් එහෙම එවන වාහන හරි අඩුයි. එහෙම වාහන තියෙනවා කෝටි 5-6 වගේ වෙනවා. හරි. මම මේකේ ප්‍රයිස් එක විතරක් නොකියන්න. හැබැයි ඔයාලට 2024 වගන්නාර එක සර්ච් කරලා ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. හරි. මම මුලින්ම මේකේ ආපු කන්ඩිෂන්ස් ටික පෙන්නන්න. මම ගෙනාපු ගම්ම මේ ස්ටිකර් ටිකයි මේ ස්පොයිලර් ටිකයි ගැහුවා. ටින්ටර් ටික ගැහුවා. මට කොල්ල කිව්වා ගෙනාවම අයියේ ඇතුළ පේන්නේ නැති වෙන ටින්ටර් ටික ගහන්න කිව්වා. ඒ කතාව මුලින්ම කිව්වේ විදූ මල්ලි කිව්වේ. හරිද? ගේමින් විදූ තමයි කිව්වේ. හරි. ඇතුළ අපි පොඩ්ඩක් පෙන්නලමු. මම ගෙනාවු ගමන් නවගමු දේවාලට අරන් ගියා. ඒකේ ලොග් එක මම දානවා. ඒක අමුතු ආතල්ලයක් තියෙන ලොග් එකක්. හැබැයි දේවාලට ගියේ මේ වැගන්නාර එක ගද්දි සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් වාහන වලදී රිවර්ස් කැමරාව අපි ලංකාවෙන් තමයි සෙට් කරගන්න ඕනේ. මොකද අපිට එද්දි රිවර්ස් කැමරා නෑ. අපි ලංකාවෙන් තමයි මම එහෙන් තමයි සම්පූර්ණ රිවර්ස් කැමරා එක ගැහුවේ. සාමාන්‍යයෙන් ඔයාලා අහන්න පුළුවන් සාමාන්‍ය කිලෝමීටර් කීයක් විතර වැඩ කරනවද කියලා. මෙන්න මේ වෙහිකල් එක ලීටරයට සාමාන්‍ය කිලෝමීටර් සාමාන්‍ය මගේ අත්දැකීම් අනුව අපි පොඩ ඉස්සරහට ගිහලා අපි කතා කරමු. අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් අපි ගෙනල්ලා මාසයක් විතර පැද්දා. ඇත්තටම ඔයාලා ලොග් එක දාන්න කලින් 28ක් 29ක් කියන්නේ 30කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරා. දුර නම් සාමාන්‍යයෙන් 32ක් 33ක් විතර මගේ අත්දැකීම් අනුව දිව්වා. මම අනුරාධපුරේ ළඟදී ගෙනාවු ගම රුවන්වැලි මහසෑයට. ඒතකොට යද්දි සාමාන්‍ය 35ක් විතර මගේ වැඩ කරා ලීටර් එකකට. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳට තෙල් වැඩ කරනවා. මොකද මගේ පළවෙනිම අයිඩියා එක උනේ මගේ පළවෙනි වාහනේ මම කැමති නැහැ ඇත්තටම අර ලොකු වියදමක් දරලා වාහනයක් ඇත්තටම ලංකාවේ වාහනයක් ගන්නවා කියන ඇත්තටම හරි අමාරු වැඩක් නේ. ඒක දන්නවනේ ඔයාලා. අරන් ඒක ලොකු කොස්ට් එකක් දරලා ඒකට තෙල් ගහලා නඩත්තු කරන්න එහෙම ලොකු වියදමක් දරන්න මම කැමති උනේ නැහැ. එහෙනම් මම වැගන්නාරගේ පළවෙනි වාහනේ. මොකද මගේ වැඩ ටික ගත්තොත් මගේ ප්‍රධාන වශයෙන් මම වීඩියෝග්‍රැෆි කරනවා. ඒ කියන්නේ YouTube එකට අමතරව ඔයාලා දකිනවා YouTube එක විතරයිනේ. මගේ ඩිජිෝරා මීඩියා සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මගේම ඩිජිටල් මාකටිංగ్ කම්පැනි එකක් තියෙනවා. මම කොහෙද පබ්ලිෂ් කරලා නැහැ. ඊට පස්සේ YouTube එකේ වැඩ කරනවා. ඊට පස්සේ ඊට අමතරව ඔයාලා මම දන්නේ නැතුණා මම ටියුෂන් ගුරුවරයෙක් කොමර්ස් උගන්වන. ඔයාලා දැකලා තියෙන මම ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් වෙච්ච මැනේජ්මන්ට් ෆැකල්ටි ග්‍රැජුවේට් වෙච්ච කෙනෙක්, ස්ටුඩන්ට් කෙනෙක්. ඒ හැම වැඩේකටම ගැලපෙන්න මම හිතනවා සුපිරිම වාහනේ තමයි මට ගැලපෙන වාහනේ තමයි වැගන්නාර එක. කොහොම හරි කමන්නේ මේ වාහනේ ගන්න ඇත්තටම ගත්තොත් ලොකු කට්ටක් කෑවා. පුංචි කතාවක් කියන්න ඕනේ. මට මුලින්ම වාහනයක් ගන්න ආසාවක් තිබ්බා ඇත්ත කතාව. හැබැයි ආසාවක් තිබ්බට අපි දන්නවනේ ඒ වාහනේ ගන්න පෙළඹෙන්න හේතුවක් තියෙන්න ඕනේ. කියන්නේ මේක ගන්න කියලා කවුරුහරි දෙයක් පෙළඹුවොත් විතරනේ අපිට ගන්න හිතෙන්නේ.
ඒකට ඇත්තටම මේ පළගොන්න හේතු සාධක වුණේ කලින් නෝටි ප්‍රොඩක්ෂන් එකේ අපේ ගයියා ඉන්න ඇඩ්මින් channel එකේ ගයියා මාත් එක්ක ගොඩක් වැඩ කරලා තිනවා මගේ මාකටිං ඒජන්සියත් එක්ක. එයාගේ පර්සනල් වැඩ කරලා තිනවා. එයාගේ කම්පැනිස් වල වැඩ කරලා තිනවා. ගයියා තමයි කිව්වේ අයියේ මේ ඔයා දැන් වාහනයක් ගත්තා නම් හොඳයි. ඔයාලා දැකලාදී මගේ logs එකේම මට තිබ්බේ මුලින්ම ZR බයික් එකක් කළු පාට. ඒකේ තමයි යන්නේ. නුවර අනුරාධපුර ඊට පස්සේ අපි ගියා ආයේ පොළොන්නරුවේ ගියා ඊට පස්සේ අනුරාධපුර මං කියන්නේ දෙපාරක් ගියා අනුරාධපුර බයික් එක කැඩුනා ඊට පස්සේ නුවර 4 පාරක් විතර කොළඹ හැමදාම යනවා ගම්පහ ඒ ZR බයික් එකේ තමයි අපි යන්නේ. ඉතින් ඒ වෙනුවට දැන් අද අපි වාහන ඇති පැත්තටම සතුටුයි. මේ ලොකුකම් කියවන්නවත් එහෙම ප්‍රදර්ශනය කරන්නවත් නෙමෙයි මේ ගෙනාවේ. මොකද මමත් බින්දුවේ ඉඳන් පටන් ගත්ත සෝෂල් මීඩියා පටන් ගත්ත කවුරුවත් මාව අඳුරන්නේ නැහැ. හැබැයි අද මට ආදරය කරන පිරිසක් ඔයාලා වගේ පිරිසක් මේ වීඩියෝස් බලලා මේ වගේ අචීව්මන්ට් එකක් ගන්න හම්බුණා. ඉතින් ඊළඟට ගන්න වාහනේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කැමති වාහනේ මම ඊළඟට ගන්නවා අනිවාර්යෙන්. මගෙත් හිතේ වාහනයක් තියෙනවා. මම වැඩිපුරම ආස පාට තමයි කළු පාට. කළු පාට වාහනයක් ස්පෝර්ට් මොඩල් එක වාහනයක් ඊළඟට ගන්නවා. මේක වැඩි කල් සාමාන්‍යයෙන් තව අවුරුද්දක් ඇතුළත මේක දීලා තව එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ උත්සාහ කරන්න හැමදාම කියනවා මේ ගේම ගහන්න ඕන අපි හැමෝම අතාරින්න නම් එපා. අපිට මැච් එකක් ගහන්න පුළුවන්. විශේෂයෙන් මේ වීඩියෝ බලන කොල්ලෙක් කෙල්ලෙක් ඒවා බලලා අනිවාර්යෙන් මැච් එකක් ගහන්න ඕන. 2026 අවුරුද්දේ ප්‍රාර්ථනාවක් තියාගන්න. ඔයාලගේ ටාගට් එක කොහොමද ඇචීව් කරනවා කියලා මම ඒ ටාගට් එක ඇචීව් කරගත්ත කියලා මම විශ්වාස කරනවා. ඉතින් thank you very much. ඔයාලා හින්දා තමයි මේ හැම දෙයක්ම. ඉතින් ඉස්සරහට දකින්න පුළුවන් බයිසිකලේ ගිහලා ලොග් දාපු මම වාහනයක ගිහිල්ලා ඔයාලා ලොග් බලන්න පුළුවන්. ඉතින් thank you very much ඔයාලාගේ ආදරයට. එහෙනම් අපි තවත් ලොග් එකකින් සෙට් වෙමු. ඊළඟ වාහනේ යන ෆස්ට් අපි ජර්නි එකේ ලොග් එක දානවා. ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. ඔයාලා ආසම YouTube කෙනෙක් එක්ක යන ගමනක්. මම හින්ට් එකකුත් ඔන්න දුන්නා. කවුද කියලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අදට සමු ගන්නවා. ඉතින් යන්න කලින් කලිදෝස් ඩයරි ලොග් channel එක subscribe කරන්න. ඒ වගේම හැරෙන්න YouTube channel එක subscribe කරන්න අමතක කරන්නවා. මම අදට සමු ගන්නවා. ජය වේවා. මම කලිදු කවිෂය.